ආයුබෝවන් ඔයාගේ අවධානය වෙනස් කරන්න වගේම ඩිජිටල් ඩිමෙන්ෂියාව ඇති කරන්න පොළඹවන සියලුම දේවල් වලින් ඔයා ඈත් වෙන්න. ඒ වගේම ඔයාගේ ශක්තියෙන් එකතැන පල් කරවන සියලුම දේවල් අභිබවා යන්න. නිතරම ඔයාගේ ජීවිතය ගැන සිහින මවන්න. ඔයාගේ බලාපොරොත්තු ඔයා හිතන පතන විදිහටම දැනටමත් ඉෂ්ට වෙලා ඇති ආකාරය මනසින් දකින්න. ඔයා නිතරම ජීවත් වෙන්න ඕනේ මේ මොහොත තුළ. ඒ කියන්නේ වර්තමානයේ තුළ ජීවත් වෙන්න. ඔයාට අතීතයේ වෙච්ච වැරදුණු කිසිම දෙයක් ගැන පසුතැවෙන්නවත් කලකිරෙන්නවත් ඔයාගේ ජීවිතයේ ප්‍රධාන සැලසුම් වගේම ඉලක්ක කුඩා ඉලක්ක වලට වෙන් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රධාන අරමුණට ළඟා වෙන්න. අපිට මේ ජීවිතේ කඩාවැටීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ කිසිම වෙලාවක ඔයා අසරණ වෙලා කියලා හිතන්න එපා. ඒ වගේ අසරණ හැඟීමක් ඔයාගේ හිතට එකතු වුණාම ඔයා තුළ නිපද වෙන්නේ ඍණාත්මක මට්ටමේ හෝමෝන. ඒ හෝමෝන හරහා ඔයාගේ ශරීරයේ පීඩාකාරී චිත්තකායික ප්‍රතිඵල ජනිත වෙනවා. දුක, කලකිරීම, පරාජිත හැඟීම්, දුක්පත්භාවය පිළිබඳ හැඟීම් ඔයාට වෙන හානි සුළුපටු නැහැ. නිතරම ඔයාගේ මේ උපවිඥානීය තුළ තියෙන ස්වභාවයට අදාළ අත්දැකීම් විශ්ය ඔයාට ලං කරලා දෙනවා. ඒ තමයි මේ අතීතයේ ස්වභාවය. ඔයා ගැඹුරින් සිහින දකින්න. ඒ සිහින තමයි යථාර්ථයක් කරලා දෙන්නේ. හැම කෙනෙක්ටම ප්‍රාථමික මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවයක් තියෙනවා. ජීවිතය කියන්නේ හරිම ඉක්මනට ගෙවිලා යන දෙයක්. ඔයා අඳුම ක්‍රියාත්මක වෙන්න නැත්තම් පසුතැවිලි වෙන්න තමයි වෙන්නේ. ගොඩාක් සාර්ථකවුණු මිනිස්සුන්ගේ පිටිපස්සේ සැඟවුණු කතාවක් තියෙනවා. අනේක විද උත්සාහයන්, කැපකිරීම්, පරිත්‍යාගයන් ගොඩක් තියෙනවා. ඇයි අපිට ඒ තැනට ළඟා වෙන්න බැරි? ඇත්තටම පුළුවන් ඔයාට. ඔයා උදෑසනින්ම අවදි වෙලා ජීවිතයට මුහුණ දෙන්න. ඔයාගේ කුසලතා සංවර්ධනය කරගන්න. මේ හැමදේම පටන් ගන්න හොඳම වෙලාව තමයි උදෑසන. දවසේ වටිනාම කාලය උදේ 5-6 අතර කාලය. මේ කාලය ඇතුළත ඔයා මානසික සංහිඳියාව වර්ධනය කරගන්න. පළදායි දවසක් වෙන ඔයාගේ උදෑසන ආයෝජනය කරන්න. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.